ජීවිතේ ප්‍රශ්නේ ඉද්දි බිස්නස් එක පාඩු වෙද්දි නැත්තම් ආදරය කරපු කෙනා දාලා යද්දි ඔයාලට දරා ගන්න බැරි තරම් වේදනාවක් දැනෙලා තියෙනවා. ගොඩක් අය එහෙම වෙලාවට කාමරේට වෙලා හඬනවා. නැත්තම් සමාජයෙන් ඈත් වෙලා මත්පැන් වගේ දේවල් වලට ඇබ්බැහි වෙනවා. හැබැයි ලෝකෙින් ශක්තිමත් මිනිස්සු ඒ වේදනාව පාවිච්චි කරන්නේ තමන්ගේ ගමන යන්න ඉන්ධන විදියට. ලෝකේ ජීවත් වෙන මානසිකව සහ ශාරීරිකව ශක්තිමත්ම මිනිහා විදියට සැලකෙන හිටපු ඇමරිකානු නේවි සීල් බටෙක් වෙන ඩේවිඩ් ගොගින්ස් ගේ Can't Hurt Me කියන පොතේ මේ ගැන අපූර්ව රහසක් තියෙනවා. ළමා කාලේදී පියාගෙන් දැඩි ලෙස ගුටි කාපු දුප්පත්කමේ පතුලෙම හිටපු වයස 20 ගණන් වෙද්දී කිලෝ 130කට වඩා මහත් වෙලා මීයම් මරණ රස්සාවක් කරපු ගොගින්ස් අද ලෝකේ ඉන්න සුපිරිම මිනිහෙකුනේ. එයාගේ මනස සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තු නිසායි. ඔයාටත් මානසිකව සහ හැඟීම්බරව කිසිම කෙනෙක්ව වටන්න බැරි යකඩ මනසක් හදා ගන්න ඕන නම් මේ concept 4 අද ඉඳන් ඔයාගේ ජීවිතේට එකතු කරගන්න. අංක 1 වගකීමේ කණ්ණාඩිය. අපි හැමෝම කැමති අපේ වැරදි වහගන්න. මට සල්ලි නැහැනේ, මට මේක කරන්න වෙලාවක් නැහැනේ කියලා අපි සමාජයට වටපිටාවට බනිනවා. හැබැයි ගොගින්ස් කියන්නේ හැමදාම රැට කණ්ණාඩි ඉස්සරහට ගිහින් ඔයාටම ඇත්ත කියන්නේ කියලා. concept එක. ඔයාගේ ඉලක්ක කොළවල ලියලා කණ්ණාඩි අලවන්න. හැමදාම ඒක ඉස්සරහට ගිහින් ඒ ඉලක්ක වෙනුවෙන් අද දවසේ මහන්සි වුණාද කියලා අහන්න. එක්සැම්පල් එක. හිතන්න ඔයාට බිස්නස් එකක් පටන් ගන්න ඕන. හැබැයි ඔයා හැමදාම මේක කල් දාලා Netflix බලනවා. කන්නාඩි ඉස්සරහට ගිහින් S2 දිහා බලන්න කියන්නේ මම අදත් කම්මැලි වුණා. මම මගේ හීනට වංචා කළා කියලා. අනිත් අයට බොරු කිව්වත් කන්නාඩි ඉස්සරහින් ඉන්න මිනිස්සයාට බොරු කියන්න එපා. Tamanටම ඇත්ත කියද්දි දැනෙන ලැජ්ජාව සහ වේදනාව ඔයාව පහෝදාට වැඩ කරන්න දැඩිව පොළඹවනවා. අංක 2 140 රීතිය. ඔයා වැඩක් කරගෙන යද්දි මට දැන් මහන්සි. මට තවත් බෑ. මම අතාරනවා කියලා හිතන වෙලාවක් එනවා නේද? ගොගින්ස් කියනවා අපේ මොළය හරියට වාහනයක ස්පීඩ් එක පාලනය කරන පාලකයක් වගේ කියලා. concept එක. ඔයාට දැන් උපරිමයි. තවත් බෑ කියලා හිතනකොට ඇත්තටම ඔයා පාවිච්චි කරලා තියෙන්නේ ඔයාගේ සම්පූර්ණ ශක්තියෙන් 140ක් විතරයි. තවත් 160ක දැවන්ත ශක්තියක් ඔයාගේ ඇඟේ සහ මනසේ ඉතුරු වෙලා තියෙනවා. example. ඔයා ඔෆිස් එකේ හරි බිස්නස් එකේ හරි පැය 10ක් වැඩ කරලා ගෙදර ඉන්නේ මාරම මහන්සියකින්. දැන් නම් මගට පණ නැහැ කියලා ඔයා සෝෆා එකට වැටෙනවා. හැබැයි ඒ වෙලාවෙම හදිස්සිය ඔයාගේ දරුවා හරි අම්මා හරි අසනීප වුණොත් ඔයාට අර මහන්සිය මතක නැහැ. ඔයා එයාවත් උස්සගෙන රෝහලට දුවනවා. අර මහන්සිය කිව්වේ කොහොමද? අන්න ඒක තමයි ඉතුරු 160ක ශක්තිය. කම්මැලි හිතුනම මතක් කරගන්න මම තාම ඉන්නේ 140 කියලා. අංක 3 The Cookie Jar. අපිට ජීවිතේ එපා වෙන මානසිකව බිඳුවට වැටෙන වෙලාවල් එනවා. අන්න ඒ වෙලාවට පාවිච්චි කරන්න ගොගින්ස් නියම ට්‍රික් එකක් හඳුන්වලා දෙනවා. concept එක. ඔයාගේ හිත ඇතුලේ cookie jar එකක් හදාගන්න. ඒ භාජනය ඇතුළට දාන්න ඕන ඔයා අතීතයේ දිනපු දේවල්, ඔයා අමාරුවෙන් ජයගත්ත බාධාවන් සහ ඔයාගේ සාර්ථකත්වය. example. ඔයාගේ අලුත් ප්‍රොජෙක්ට් එක කඩාගෙන වැටිලා බැංකු ණය ගෙවා ගන්න බැරුව ඔයා මානසික වැටලා ඉන්නේ කියලා හිතන්න. ඒ වෙලාවට අර මනසේ තියෙන cookie jar එකට අත දාන්න. මතක් කරන්න ඉස්සර ඔයා විභාගේ පාස් වෙන්න විඳපු දුක. නැත්තම් ඉස්සර රස්සාව හොයාගන්න කට්ට කාපු හැටි. ඉතින් අමාරු කාලේ පහු කරපු මට අද මේ ප්‍රශ්නෙත් පහු කරන්න පුළුවන් කියලා ඔයාගේ අතීත ජයග්‍රහණ වලින් වර්තමානයේ ශක්තිය අරගන්න. අංක 4 Calls in the Mind. අපි ජිම් එකකට ගිහින් යකඩ උස්සද්දී අපේ අත්වල කරගැටෙනවා නේද? ඊට පස්සේ ඒ තැන් හයි වෙනවා. රිදෙන්නේ නැහැ. ගොගින්ස් කියනවා මනසත් අන්න ඒ වගේ රළු කරගන්න ඕන කියලා. concept එක. මනස ශක්තිමත් වෙන්නේ ඔයා සුව පහසු කලාපෙන් එළියට ගිහින් අමාරු දේවල් කරද්දී. කැමති දේවල් විතරක් කරලා කවදාවත් මනස හයිය කරගන්න බෑ. example. ඔයා උදේ පාන්දර 5ට නැගිටින්න කම්මැලි නේද? අන්න ඒ නිසාම හෙට උදේ 5ට නැගිටින්න. අමාරු පොතක් කියවන්න කම්මැලිද? අන්න ඒ නිසාම ඒක කියවන්න. දවසට එකපාරක් හරි ඔයා කරන්න අකමැති හැබැයි කළ යුතුම දෙයක් බලහත්කාරයෙන් කරන්න. එතකොට ටික කාලයක් යද්දි ඔයාගේ මනස අර කරගට ආපු අත වගේ ජීවිත ඕනෑම කටුක ප්‍රශ්නයකට බය නැතුව වරොත්තු දෙන මට්ටමට පදන් වෙනවා. ලයිෆ් ලෙසන් එක. ඔයාගේ ජීවිතයේ තියෙන ලොකුම සතුරා ඉන්නේ සමාජයේ නෙවෙයි. ඔයාගේ කන් දෙක මැද තියෙන ඔයාගේ මොළය ඇතුලේ. මොළේ හැමතිස්සෙම බලන්නේ ඔයා පරිස්සම් කරන්න, විවේක ගන්න. හැබැයි මහන්සි බෑ කියලා මොළේ දෙන සිග්නල් එක ප්‍රතික්ෂේප කරපු දවසට ඔයා ලෝකේ ඕනෑම අමාරු ඉලක්කයක් ජය ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක වටිනවා කියලා හිතනවනම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ජය වේවා.